මේ මොන කාලෙද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසපත් වෙලා උත්ථාන වෙලා පොළොව තුල සැරිසරන උන්වහන්සේ පළමු සතියේ. මේ ඉන්නේ දැන් ක්‍රිස්තියානි ආගමේ වැදගත්කම කොතනද තියෙන්නේ? උත්ථානේ. නෑ උත්ථානේ සිද්ධ වුනේ නැත්තම් ශරීරවන්ත දුවේ පුතේ අපිට ක්‍රිස්තියානි ආගමේ වැදගත්කමක් තියෙනවද? නෑ ලෝකේ අනිත් ආගමත් එක්ක අපේ ආගම සමානයි. නේද? එහෙනම් අපි ඇත්තටම අපි ආගමද? අපි අදහන්නේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ පමණයි. ඇයි අපි උන්වහන්සේ අදහන්නේ? උන්වහන්සේ කියපු දේ ඉෂ්ට වුණා. උන්වහන්සේ කියපු දේ ඉෂ්ට වුණා. කිව්වා අවල් දවසේ මේක වෙනවා කියලා. ඒ වගේම මේක වුණාද නැද්ද? වුණා. මිනිස්සු විශ්වාස ගත වෙනවා කියලා වුණාද නැද්ද? වුණා. ඒ වගේම ජේසු ඇවිල්ලා පාපයේ වෙනුවෙන් අපි වෙනුවෙන් ජීවිතය පූජා කරලා අපිව මුදවනවා කියලා දෙවියන් වහන්සේ. මිනිස්සයා ඒක වැරදි විදිහට ගත්තා. මිනිස්සයාගේ වැරදි විදිහට ගත්තා. මිනිස්සයා හිතුවා ජේසු කියන්නේ එන්නේ මේ එන කෙනා ඇවිල්ලා පුරුෂපත් වෙන්න නෙමෙයි යන්නේ යුද්ධ කරලා මුළු ලෝකෙම බලවත්ම රාජ්‍ය වෙලා අපිට මේ සැප සම්පත් දෙන්න තමයි එන්නේ කියලා. හැබැයි ඇත්ත. ලොකු යුද්ධයකට උන්වහන්සේ ආවා. උන්වහන්සේ ලොකු යුද්ධයක් කරා. මාංශත් එක්කද යුද්ධය කරේ? නෑ ආත්මත් එක්ක. ආත්ම ප්‍රශංසා වේවා. ඒතකොට දෙවියන් වහන්සේ රාජේ අචුන්ගේ රාජය. උන්වහන්සේ අපි මුළු ලෝකයේම වැදගත්ම මිනිස්සු කරන්න තමයි ආවේ. කොහොමද වෙන්නේ? දෙවියන් වහන්සේ අපිව පාපයෙන් ගලවනවා. ආමේන්. ඔබ හිතනවද ඔබ විශ්වාස කරනවද උන්වහන්සේ ඔබව මාව පාපයෙන් ගලවන්න කුරුසපත් වුණා? අපි කිතුරුවන් වෙනවා අපි විශ්වාස කරනවා. විශ්වාස කරන්න බැරි අය ඉන්නවා නම් මම අද පුංචි කතන්දර ටිකක් ඔයගොල්ලන්ට කියලා දෙනවා. මේ ඉම්මාස් ගමනට යන්න කලින්. ජේසුට තිබුණා මේ උත්ථානය එදා හිටපු පූජකවරුන්ට පෙන්නන්න. පෙන්වුවද? ස්ත්‍රීන්ට තමයි ඉස්සරෝම දකින්න සැලසෙන්නේ. කාටද? ස්ත්‍රීන්ට. ඇයි? යුද සමාජය තුළ ස්ත්‍රීන්ව ගණන් ගත්තේ නැහැ. ජේසුට තිබ්බ ගෝලිය ලව්ව මේක ගිහිල්ලා කතා කරලා කියන්න කියලා ප්‍රකාශ කරන්න කියලා ගෝලිය විශාල ප්‍රමාණයක් අදලා ලෝකෙට යවනවා. උන්වහන්සේ එහෙම කරාද? උන්වහන්සේ කිව්වා මාන් වෙන අය කුරුසේ කරේ තියාගෙන ඉන්න. ඔවුන්ටත් මරණීය වේදනාව අත්දකින්න වෙයි. උනාද නැද්ද? ඇයි ඒගොල්ලෝ මරුනේ ආසාවෙද? ඒගොල්ලෝ තමයි දැක්කේ නැගිටලා එනවා. ඒගොල්ලෝ තමයි දැක්කේ නැගිටලා එනවා. මේ කාරණා ටික ලෝකයට ආවේ නැත්නම් ඔබත් මමත් යේසු උත්ථාන වුණා කියලා පිළිගන්නේ නැහැ. එතකොට ඊශ්‍රායලයේ සිදුවීම ජේසු බලන්න ජේසුගේ සෙනග මරණ පාවුල්ව අරගෙන උස්සලා පොළේ ගහලා ඇස් අන්ධ කරලා අවුරුදු 3ක් පරීක්ෂා කාලයකට යොමු කරලා පාවුල්ව එළියට අරගෙන ඒ පාවුල් යවනවා නේ. පාවුල්ගේ මුවින් තමයි කියන්නේ. එහෙනම් කාගේ මුවින්ද කියන්නේ? පරිසවරයේ මුවින්. ගුරුවරයෙක්ගේ මුවින්. තමයි කියන්නේ ජේසු උත්ථාන වුණා කියලා. ආමේන්. එහෙනම් ලෝකය අද පිළිගන්නේ මේ නිසා. නැත්තම් පරණ දිවුසුමේ මේ ටික තිබ්බා කියලාවත් මේක ලෝකෙට විවර වෙනවද? විවර වෙන්නේ. දැන් උත්ථාන වෙලා පළවෙනි සතිය තුල ජේසු ඉය ගියාට පස්සේ සොමන්ගේ වැළලුවාට පස්සේ උදාහරණයකට ඔබත් එක්ක මම ඉන්නවා දැන් මෙතන මාව පොලිසියෙන් අරගෙන ගියොත් ගොඩක් අය මගේ පස්සෙන් එනවද? අපිත් සම්බන්ධ වෙන්නේ ඒකට කියලා සමහරවිට අපි ඔක්කොම සීසීකර කැඩෙන්න පුළුවන්. ඒ වගේ විශාල කැඩීමක් සිද්ධ වෙනවා පුතේ දුවේ මෙතනදී. විශාල කැඩීමක්. ජේසු කියපු වචනේවත් අහන්නේ නැතුව ගෝලියෝ ටික සීසීකර විසිරලා යනවා. හාලෙලූයා. උන්වහන්සේ බලවත් දේ කරන්නයි නතර වුණේ. උන්වහන්සේ දන්නවා මාගේ සෙනග මාගේ ගෝලියෝ
මේ විදිහට සීස්තිවල විසිරෙනවා කියලා. ඒකයි උන්වහන්සේ උත්හාන වෙලා පොළොව තුල දවස් 7ක්. ආමෙන්. දැන් බලන්න එම්මානුස් කියන යාගේ භාර්යාවයි එම්මානුස් ගමනේදී යාගේ භාර්යාවයි ගෝලයා එක්ක යේසු යනවා මේ ගෝලියෝ දෙන්න. හයින් ගමන් කරන සෙනගත් එක්ක යේසු යනවා. අර බලන්න ඉස්සරෝම දකින්නේ මේකේ කියන ඉස්සරෝම දකින්නේ කවුද? මරියා, මග්දලා මරියා. යක්කු 7 දෙනෙක් ශරීරය දෙන තුරු කරපු මග්දලා මරියා. ලෝක කටේ 3 1 2 3 කියවලා බලන්න. ඇය තමයි මේක දකින්නේ. උත්හාන වෙලා කියලා, නැගිටලා කියලා, යේසු නෑ කියලා. ඒක ඇවිල්ලා කිව්වත් මේ ගෝලියෝ පිළිගත්තද? පිළිගත්තේ නෑ. ඒ නිසා තමයි සීසී කර විසිරෙන්න ගත්තේ. බලමු මේ ගමන යනකොට 16 වෙනි පදේ හරි ලස්සන කතාවක් කියනවා. මොකද්ද කියන්නේ? ඔවුන් උන්වහන්සේ දුටු නමුත් ඔවුන්ට උන්වහන්සේ හඳුනාගත නොහැකි. ඇයි? දැන් ඔබත් මමත් මෙතන තමයි. දැන් අපි දැක්ක දේ මොකද්ද? යේසුව ඇදගෙන ගිහිල්ලා කුරුසේ කරේ තියලා උන්වහන්සේ කුරුසපත් කරලා දානවා. එනිසා අපි ඔක්කොම දැන් බය වෙලා, තක්බීර් වෙලා, අපේ ගමන දැන් අඩාල වෙලා ඉන්නේ. අපිට නායකයෙක් නැති වුණා. නායකයෙක් නැති වුණා. ඒ නිසා මේ එම්මානුවෙස් වලට මේ ගෝලියෝ පයින් යනවා. ඒ යනකොට අතරමඟ එකතු වෙන යේසුව බලන්නකො මේගොල්ලන්ට හිතන්න බැරි වුණාද එක පාරටම මගින් කොහොමද මිනිස්සෙක් අපිට සම්බන්ධ වෙන්නේ කියලා. නාදුරන දෙන්නේ කුල්ලාවල ගිහිල්ලා ඔයාලා මොකක් ගැනද කතා කරන්නේ කියලා අහනකොට මෙයාලට හිතන්න බැරි වෙන්න තරම් මෙයාලගේ ඔළුවේ ප්‍රශ්නේ බලවත්. ඔයාලත් දෙන්න. ලොකු ප්‍රශ්නයකට ඇති වුණාම ඔයාලට ගොඩක් දේවල් අමතකයි. කලබල වුණාම ගොඩක් දේවල් අමතකයි. ඒකයි ප්‍රශ්නයක් වුණාම යාඥා කරන්න මතක නැති වෙන්නේ. ඒකයි ප්‍රශ්නයක් වුණාම ජේසුට කතා කරන්න ඔබට මට මතක නැති වෙන්නේ. දැන් බලන්න. ගොඩාක් දුර කතා කර කර යනවා. එම්මානුස් ගමන අවසන් වෙන මොහොත දක්වා කතා කරනවා. අඳුරගත්තද? උන්වහන්සේ අහන සමහර ප්‍රශ්න සමහර විට ඔළුවට මතකෙට එන්න ඕන. එන්නේ නැහැ ඇයි ඒ? ඒගොල්ලන්ට මේක අදාහ ගන්න බෑ. අදාහ ගන්න බෑ. හිතා ගන්න බෑ මේ වගේ ප්‍රශ්නයක් වෙයි කියලා. ඔබත් මමත් අද ජීවත් වෙන්නේ මේ වගේ. අපි යමු 22 වෙනි පදයට. 22 වෙනි පදේ කියනවා මොකක්ද? හිස්වීම. තවද අපේ කණ්ඩායම ඇතැම් ඉස්තු අද හිමිදිරි උදේ සොහොන්ගේ ළඟට ගොස් බලද්දි මොකද වෙලා තියෙන්නේ සොහොන්ගේ? හිස් වෙලා. හිස් වෙලා. අර දේව දූතයෙක් එතන ඉඳලා කියනවා ජේසු උත්හාන වුණා කියලා. ඒකවත් මේ ස්ත්‍රීන් අහන්නේ නැහැ. ඇයි? එයාලා තාම ප්‍රශ්නයෙන් පිරීලා. ඒ නිසා මේ උදෑසන ඔයාට මට ජේසු ආරාධනා කරනවා වගේ පුතේ. ජේසු ළඟට එනකොට හිස් වෙන්න. ඔබේ හැම දෙයක් ගැනම ඔබ හිස් වෙන්න. ඔයාට එතකොට තමයි ජේසුගේ ආදරය දැනෙන්නේ. එතකොට තමයි ජේසු ඔයාට උත්තර දෙන්න යන බව ඔයාට තේරෙන්නේ. මේ ස්ක්‍රීන් දෙන්න හිස් වුණා නම් අර දේවදූතයා කියන වචනේ ඇහෙනවද නැද්ද? ඇහෙනවා. හිස් නොවි කලබලෙන් ආපු නිසා ප්‍රශ්නත් එක්ක ප්‍රතිපදගෙන ආපු නිසා මේ ජේසු කියපු දූතයෝ කියපු එක මෙයාට ඇහුනේ නැහැ. එම්මානුවෙස් ගෝලේ යන ගමනේ යන ගෝලෙන්ට ජේසුමයි මේ කතා කරන්නේ කියන එක දැනුන්නේ නැත්තේ එයාලා හිස් වෙලා නැහැ. ප්‍රශ්න වලින් පිරීලා. බයෙන් පිරීලා. ඇතුලේ මහා යුද්ධයක්. අපි මොනවද කරන්නේ දැන්? අපි වඳුනාගත්තොත් අපුවත් කුරුස ගහයිද? අපි දැන් මේ වගේ තත්යකටපත් වෙලා. හාලෙලූයා. අද ජේසුගේ දරුවෝත් මේ වගේ. සභාවල දරුවෝත් මේ වගේ.
මේ සභාවල නොයෙක් අයගේ වචන ඇහෙනකොට, දේශනා ඇහෙනකොට, නොයෙක් හාස්කම් වෙනකොට අපි වෙනස් වෙනවා. අපි ඒ හාස්කම් පස්සේ දුවලා යන්නේ යනවා. අපි ඒ සභාව අතහැරලා වෙන සභාවකට යන්නේ යනවා. අපි අර ඉම්මානුවෙල් යන ගෝලියෝ වගේ වෙලා මේ වගේ වෙලා. ඊළඟ වචනයට අපි යමු. 29 වෙනි පදේ. ඉම්මානුස් ගමනේදී මේ ගෝලියෝ නතර වෙන්න යනකොට ගෝලයන්ට දැනෙනවා ජේසු තව ගොඩාක් දුර යන්න යන බව. හැබැයි දැන් රෑ ඇඳිලි වෙලා, කළුබර වෙලා. දැන් මම යනවා මගෙත් එක්ක අපේ සහෝදරයා සහ සහෝදරියත් එක්ක. මම යනවා. යනකොට කුරුණෑගලින් ඔය දෙන්න නතර වෙනවා. මට යන්න තියෙනවා අනුරාධපුරයට. දැන් රෑ බොමුත් යන්න බැරි නම් අපි මොකද්ද කරන්නේ? අපි මොකද්ද කරන්නේ? නවාතැන් ගන්න. නතර වෙනවා. දැන් මෙතන හරි අරුම පුදුම දෙයක් සිද්ධ වෙනවා සිනේවා. නතර වෙන්න ඕනේ. ජේසුට නතර වෙන්න අවශ්‍යතාවයක් නැහැ යන්නයි. හැබැයි ජේසුට නතර වෙන්න ඕනද නැද්ද? හැබැයි ගෝලියෝ තමයි ආරාධනා කරන්නේ මොකක්ද? අපිත් එක්ක නතර වෙලා යමු. පොඩ්ඩක් හිතලා බලන්න. දැන් මේ ආරාධනයේ ගෝලියෝ දෙන්නද කරන්න ඕනේ මේ ඉල්ලීම ජේසුද කරන්න ඕනේ? දුර යන්නේ කවුද? එහෙනම් කවුද මේ ඉල්ලීම කරන්න ඕනේ? ජේසු. හැබැයි ගෝලියෝ තමයි නතර කරන්නේ. ඔබේ ජීවිතේ ඔයාලා ඔහේ යනවා. දුවගෙන යනවා. අනික් අය දුවන දිහා බලාගෙන ඉඳලා අනික් අයට කියනවා වැටේ දුවන්න එපා. පොඩ්ඩක් හිමින් යන්න කියලා කියනවා. අපිට හිතන්න බැහැ. ඇයි මෙයා නතර වෙන්න රික්වෙස්ට් කරන්නේ නැත්තේ? ඉල්ලන්නේ නැත්තේ කියලා අපිට කියන්නේ. ඇයි ජේසු නතර වෙලා ඉන්නේ? ජේසු කිව්වා ගෝලීන්ට කිව්වා යන්න එපා නතර වෙලා ඉන්න. මේ වගේ දේවල් වෙනවා. ඔයාලා ඉන්න තැන නතර වෙලා ඉන්න. එහෙනම් ජේසු ඇවිත්තද? උන්වහන්සේ ගෝලීන්ට කිව්වේ නතර වෙලා ඉන්න කියලා. ඒක ඇහුවද ගෝලියෝ? නෑ. එයාලගේ ගමන ගියා. එයාලටයි මහන්සි. ඒකයි අර. සිරිවන්තයේ 30 වෙනි පදයට යනකොට මාරුම පුදුම දෙයක් සිද්ධ වෙනවා. මේ උත්හාන වෙලා ආපු ජේසු කතා කරලා කියනවා අපි රොටි කඩමු. සහභාගීකම, එකමුතුකම, මේ සහභාගීකමේ මේසෙට එනකොට තමයි මෙයාලගේ ඇස් ඇරෙන්නේ. ඇස් ඇරෙන්නේ. අන්ධකාරය මෙයාලගෙන් අයින් වෙලා ආලෝකය මෙයාලව අත්දකින්නේ. අපි දන්නවා. යෝහන් 1:4 පදයට යන්න. ක්‍රියා 1:4 පදයට යන්න. ජේසු ඉන්න කියලා කියපුවාම හිටපුවාම නතර වුණාම පේදුරුලා ලබන බලය ගැන බලන්න. ක්‍රියා 1:4 බලන්න. ආදිගම් ක්‍රියා කියන්නේ මොනවද? දෙවෙනි කියන්නේ කොහොමද? ක්‍රියාපද කියන්නේ? යොහන්ට අඩත්ත පොත්තා. ක්‍රියා 4 මොනවද කියන්නේ? ලස්සන දෙයක් කියනවා. අපොස්තලද? අපොස්තල. අපොස්තල ඔන්දාර නාග 1:4. අන්ද්‍රේ මාර්ගෝඩනේ කුරිවදිතු පොදු අවලේ මම කියපු පරිදි පියාණන් වහන්සේ වදාළ පරිදි මොකද කියන්නේ? බලාපොරොත්තුෙන් ඉන්න. ජේසු මේ උත්ථාන වෙලා
මේ දවස් 40ක් මහ පොළොව තුල ගියේ ඇවිද්දී මේ නිකන් නෙමෙයි. උන්වහන්සේ කියපු දේ අපි අහුවේ නැති නිසා අද ඔබත් මමත් එහෙමයි. උන්වහන්සේ කිව්වා නැවත පැමිණෙනවා ඉන්න කියලා. දෙවෙනි පැමිණීම එනවා බලාපොරොත්තුෙන් ඉන්න කියලා. ඇදහිල්ලෙන් විශ්වාසයෙන් ඉන්න කියලා. එනකොට අපි ඉන්නවද? අපි ශාස්ත්‍ර පස්සේ යනවා. නැකත් පස්සේ යනවා. මිනිස්සුන්ගේ පස්සේ යනවා. පාස්ටර්ස්ලාගේ පස්සේ යනවා. අපිට සභාවත් අතහැරලා අපි වෙන සභාවලට දුවනවා. මේ සභාවේ අපිට සුවේ ලැබෙන්නේ නැහැ. අර සභාවේ තමයි අපිට සුවේ ලැබෙන්නේ කියලා අපි යනවා. උන්වහන්සේ කියපු වචනය අමතක වුණා. මේ ගෝලෙන්ට එම්මානුයස් දක්වා ජේසු පයින් ඇවිදලා පුතේ දුවේ කියනවා බලාපොරොත්තු වෙන්න අතර වෙන්න. උන්වහන්සේ කිව්වා ඉන්න කියලා අපි අහුවේ නැහැ. පේදුරුලට ගෝලෙන්ට මතක් වෙනවා මේක. මේක මතක් වෙලා ඉන්නකොට සුදර්ශන දොරටුව ළඟ අපොස්තලතු 3 වෙනි පරිච්ඡේදය කියවලා බලන්න මොකද්ද සිද්ධ වෙන්නේ. අර මුදලට ගෙනත් දාන කොරාව ඇවිදින්න බැරි මිනිස්යාව හිඟා කන තත්ත්වයටපත් වෙලා මිනිස්සු හම්බ කරගන්න දබපු ඒ රස්සාවට දාපු ඒ මිනිස්යාව අපොස්තල පේදුරු යාකෝබ් ලකතු වෙලා පොඩි දෙයයි කියන්නේ. අපිට දෙන්න කිසි දෙයක් නැහැ. නමුත් නාසරේ ජේසුස් වහන්සේගේ නාමයෙන් නැගිට ඇවිදිනවා. ආමෙන්. ආමෙන්. ඔබත් මමත් පුතේ දුවේ මේ විදිහට නතර වෙන්න පුළුවන්. උන්වහන්සේ බලාපොරොත්තුෙන් ඉන්න. මේ බලාපොරොත්තුමත් ජීවිතයක් ඔබට ගත කරන්න පුළුවන්. පේදුරුලා බලය ලැබුවා වගේ. පාවුල්ලා බලය ලැබුවා වගේ. තෝමස්ලා බලය ලැබුවා වගේ. ඔබ බලය ලබන්න. ආමෙන්. ඔබගේ හඬ උන්වහන්සේ අසන්නට යනවා. ඔබගේ හඬට උන්වහන්සේ උත්තර දෙන්නට යනවා. ඒකයි. ගෝලියෝ නතර වෙලා දෙවියන් වහන්සේ කියපු මාර්ගයේ ගියේ. ඔයාලගේ මුඛයේ අද ඉඳලා විවර කරන්න සුභාරංචි කියන්නේ. අද ඉඳලා විවර කරන්න ඔයාලගේ සභාව ගොඩනගන්න. අද ඉඳලා විවර කරන්න අනිකාගේ දුකට පිහිට වෙන්න. අද ඉඳලා විවර කරන්න අනිකාගේ රෝගය වෙනුවෙන් දෙවියන් වහන්සේට මැදහත්කාරකම් කළා යාඥා කරන්න. ඔයාලගේ හඬ උන්වහන්සේ අහනවා. එවන් වූ බලාපොරොත්තුවක් දැනක ජීවිතයක් ගත කරන්න. අද මේ පළවෙනි සතියේ උන්වහන්සේ ඔබට ආරාධනා කරනවා. ඉතින් එවන් වූ බලාපොරොත්තුවක් ජීවිතයක් ගත කරන්න ඔබට අත්මහත් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා.